මේ සතා කවදාවත් කෑම හොරකම් කරන්නේ නැහැ. කාටවත් පේන්නෙන්නෙත් නැහැ. ඒ වගේම උගේ ඉලක්කය වරදින්නෙත් නැහැ. කවුරුවත් මේ වෙනකන් කාලරාක්ෂයෙක්ව මරලා නැහැ. අනේ හින්දා මම තමයි මුලින් මේක කරන්නේ. ඔයා මෙතන වැඩ ටික බලාගන්න. මං යන වෙලියට සටන් කරන්න. ඔතනින් අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. තේරුණානේ? ඔයා කොහෙද මේ යන්නේ? හරි මං ටක් ගාලා එන්නම්. ඉන්නවා හොඳ වැඩක් කරන්නම්. අපේ දේවල් හොරකම් කරලා යන්න ආවට එන්න මට පාර දෙන්න ඉක්මන් කළ එළියට එන්න. මම මේ මකරට පාර දුන්නා. ඔගොල්ලෝ එක දැක්කද? ඔයා විතරද දැක්කේ? ඔය කෙනෙකුට පැනලා යන්න දෙන්න එපා. හරි. ඔයාගේ අවසානය. ඒ වගේම තව දෙයක් තියෙන ඕගොල්ලෝ දැනගන්න ඕන. සමා වෙන්න තාත්තේ. ඒත් මං කලරාක්ෂයෙක්ට වෙඩි තිබ්බා. අයියෝ මං ඇත්තමයි කියන්නේ තාත්තේ. මං උට වෙඩි තිබ්බා. ඔයගොල්ලෝ අරහේ සටන් කරන හිටියේ මං ඉලක්කය අරන් ගාන්ට වෙඩි තිබ්බා. ඌව වැටුනේ කැලේට. දැන් හොඳටම ඇති. ඔයා එළියට වයින් හැම වෙලාවකම මොකක් හරි කරදරයක්. මට මෙතන මීට වඩා ප්‍රශ්න තියෙනවා ළමයෝ. ශීත කාලෙත් ළඟ එනවා. ගමේ කෑම ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් තාත්තේ ගමේ කට්ටිය මෙදා පාර කෑම ටිකක් අඩුවෙන් ගත්තනම් ඉවරයිනේ. මේක විහිළුවක් නෙමෙයි හිකප්. ඇයි ඔයාට බැරි කියන දේ අහලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. මට මාව පාලනය කරගන්න බැරි වුණා. මකරේ දැක්ක ගමන් මට ඕනේ ඌව මරලා දාන්න. ඔයා දන්නවනේ මං කවුද කියලා? අනේ ඔව් මං ඒ ගැන දන්නවා. ඒත් මකරු මරණ එක ඔයාට කරන්න අමාරුයි. දැන් යන්න ගේ ඇතුළට. මෙයාව ගිහින් ඇරලවන්න. අන්තිමට අපිට වැඩ වැඩි වුණා. ඔයා නම් වැඩේ නියමේ කවුරුවත් මෙච්චර සවුත් වෙනවමත් දැකලම නෑ. නියමයි. හරි මං ඉතින් ඕගලන්ට උදව් කරන්නයි හැදුවේ. මම උට වෙඩි තිබ්බා. කියන දේ අහන්නෙම නෑනේ. තාත්තගේ පුතානේ. හැමතිස්සෙම ඉතින් මූණ සවුත්තු කරගෙන මම තමයි මේ සේරම දේවල් අවුල් කරන්න කියලා හිතන්නේ. මොකද්ද දෙයනේ මේ කලේ? ඔයා මට ඉවල තියෙන්නේ කිසි වැඩකට නැති ළමයෙක්නේ. මං ඉල්ල හොඳ ඇඟපත තියෙන මහත කොල්ලෙක්. ගහක් ගලක් එක්ක වුණත් හැප්පෙන්න පුළුවන් කොල්ලෙක්. ඒත් ඔයා ඉවල තියෙන්නේ මේ මාළු කට්ටක් වගේ ළමයෙක්නේ. ඔයා මේ දේවල් ගැන වැරදියටයි හිතන්නේ. ඔයාගේ පේනුම නෙමෙයි යාට වැදගත් වෙන්නේ. ඔයා වැඩ කරන පිළිවෙලේ අවුල තියෙන්නේ දරුවෝ. ස්තුතියි ඒක මතක් කරලා දුන්නා. මෙන්න මේකයි දරුවා. මොකටද ඔයා Tamanට බැරි දේවල් කරන්න යන්නේ? මට ඕන කරන්නේ ඕගොල්ලෝ වගේ වෙන්න විතරයි. එක්ක අපි උන්ව විනාශ කරන්න ඕනේ. නැත්තම් උන් අපිව විනාශ කරනවා. ඔය දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම වෙනවා. අපි උන් ඉන්න තැනට ගිහින් උන් විනාශ කළොත් උන් මෙහෙන් යයි. ඊට පස්සේ මකරුන්ට ඉන්න වෙන තැනක් හොයාගන්න වෙනවා. අපි තව එකපාරක් ගිහින් හොයමු. ගිය පාර ගිහිල්ලත් වැඩක් උන්නේ නැහැ. අපි වයිකින් වරු ඒක අපි හැමෝගෙම ලේවල තියෙනවා. කවුද එන්නේ මාත් එක්ක යන්න? හොඳයි. කවුද කැමති නැවතිලා හිකප්ප බලා ගන්න? එතකොට මාත් එක්ක එන්නේ කවුද? හරි කමක් නෑ මං එන්නයි යන්න. එපා. ඔයා මේ ඉඳන් කට්ටිය පුහුණු කරන්න.
ඔව් ඒක ඇත්ත. මං ඒ වැඩ කරද්දී හිකප් කම්මලට වෙලා ඉඳී. ඊට පස්සේ යකඩ කඩු එළිය අරන් මොඩලට මට නටයිද දන්නේ නෑ. ඕන තරම් වෙලාවක් තියෙනවනේ. මේ ළමයට මම මොකද්ද කරන්නේ කොබ? එයාවත් පුහුණුවට දාන්න. මං වීලු කරනව නෙමෙයි. මාත් එහෙමයි. මකරව කූඩුවෙන් එළියට ගන්න කලින් කොල්ල එතන මැරිලා වැටේ. කොහමද එහෙම හරියට කියන්නේ? එහෙම තමයි වෙන්නේ. මං ඒක දන්නවා. නෑ ඔයා දන්නේ නෑ. මටත් මේක ප්‍රශ්නයක්. එයාට දැනගන්න පුළුවන් වුණ දවස් ඉඳන් එයා හරි වෙනස්. කියන දෙයක් අහන්නේ. කලොත් කරන්නේ මොකක් හරි පඬිත වැඩක්. මං එයාව මාළු අල්ලන්න කියලා එක්කගෙන ගියාම එයා ගෙම්බු අල්ලනවා. ඒක හොඳයි. උන් මේ සොරකම්